මචං අද නම් පට්ට රස්නේ දවසක් ඈ. ආයි පට්ට රස්නේ. අම්බාණ්ඩ දාඩි දානවා මේ මං ඇඳන් ඉන්නේ බලහන්කෝ. පට්ට රස්නේ අද. අම්බාණ්ඩ දාඩි දානවා. දැන් කොහොමද බලපංකෝ මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් උඹලා ඕන තරම් ඉංග්‍රීසි පන්ති ගියානේ. දැන් බලහන් කියන්න පුළුවන්ද කියලා? අද පට්ට රස්නේ දවසක් කියන්නේ කොහොමද? Today is very hot day. ඒ මොන රෙද්ද ඉංග්‍රීසියක්ද බං ඒ? කොහොමද කියන්නේ today is very hot day ඒවා කියන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද කියන්නේ අද පට්ට රස්නේ දවසක් කියලා? It's a scorch today. කොහොමද කියන්නේ? It's a scorch today. It's a scorch today. අද පට්ට රස්නේ. කොහොමද කියන්නේ? It's a scorch today. It's a scorch today. It's a scorch today කියලා කියන්නේ අද පට්ට රස්නේ. ඊළඟට මොකද්ද මං කිව්වේ? අම්බාණ්ඩ මට දාඩි දානවා මේ. මට අම්බාණ්ඩ දාඩි දානවා බා. කොහොමද කියන්නේ අම්බාණ්ඩ දාඩි දානවා කියලා? කොහොමද කියන්නේ? I'm sweating buckets man. I'm sweating buckets. I'm sweating buckets කියලා කියන්නේ මට අම්බාණ්ඩ දාඩි දානවා. දැන් ඉතින් බලපං කොච්චර ඉංග්‍රීසි පන්ති ගියාද කියලා. ඔය වාක්‍ය දෙකවත් හදා ගන්න බෑනේ බා. කාටද කියන්නේ? හා? අද පට්ට රස්නේ දවසක් කියන්නේ කොහමද? It's a scorch today. අම්බාණ්ඩ මට දාඩි දානවා කියන්නේ කොහමද? I'm sweating buckets. I'm sweating buckets. ඉතින් ඔන්න English. ඕවා තමයි spoken English කියන්නේ. ඉතින් ඒක නිසා දැන්වත් හරියට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනියව. නැත්තම් උඹලා මැරණකම් ඉංග්‍රීසි කතා කරන්න බෑ. හරිද? උඹලා ඉංග්‍රීසි ඉගෙන ගත්තා නැත්නම් මැරණකම් ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා නම් ඉංග්‍රීසි කතා ගන්න බෑ. Right? Wait in your mind. මොකද මතක තියාගන්න. Cheers.